අද නයිටීවී තුලින් ඔබගේ යාළුන් විදියට කැඳවාගෙන ඉන්නේ අරන් දෙන අභිමානී කාන්තා වැඩසටහන. එය දේශමාන්‍ය විරිය මාතා, මරසි මාතා, දඩ මාතා, ආචාර්ය මුකරාණි දඩවංශ මහත්මියයි. ඉතින් අපි ඇයවිත් මතාදරින් පිළිගමු. ආයිබෝවන්. ඉතින් මේ දිනවල මොකද්ද වෙන්නේ? මේ දිනවල කොහොමත් මම හරි අවිවේකයි. ඒක සෑම සියලු දෙනාම දන්නවා. මේ දිනවල මට මේ අලුතෙන්ම ඒ කියන්නේ ඊයේ පෙරේදා වගේ මට ආරාධනාවක් ලැබුණා චිත්‍රපටයක රංගපෑමට. මට කිසිම අත්දැකීමක් නැහැ. නමුත් මම ඒක ඉතා ආශාවෙන් ඉහළින් බාරගත්තා. මොකද මට මේ ඇත්තටම මට නිලියක් වීමේ ආශාවක් තිබුණා හිත තුල. ඒක ලොකු අභියෝගයක් වෙන්නේ ඉස්සරහට. සමහර විට එහෙම වෙන්න පුළුවන් මම හිතනවා. මම කැමතියි ඔබතුමියගෙන් දැනගන්න දැන් ඔබතුමියට තියෙනවා දේශමාන්‍ය, දේශවිරිය මාතා, ඉතින් දඩ මාතා කියලා මේ විවිධ නාමයන් ගොඩක්. ඒ අතරතුර තියෙනවා ආචාර්ය කියලා එකක්. මම දැනගන්න කැමතියි ආචාර්ය කියන එක විශ්වවිද්‍යාල ආචාර්යද නැත්නම් වෛද්‍යවරයෙක් ආචාර්ය නාමයක්ද මේ ඔබතුමියට ලැබිලා තියෙන්නේ කියන එක මම දැනගන්න කැමතියි. නෑ ඒ දෙකම නෙවෙයි. ඇත්තෙන්ම මට ලැබිලා තියෙන්නේ මම මේ කරන කටයුතු වලට මට මේ ලැබිච්ච මේ ආචාර්ය පදවියක්. නමුත් මම ඒක ගත්තේ මුදල් වියදම් කරලා. මොකද මට ඉස්සරහට යන්න නම් මට ජනතාව ඉන්න ඕනේ මගේ ළඟ. මම ජනතාව රඳව ගන්න නම් මම මුදල් වියදම් කළ යුතුමයි. එතකොට ඔබතුමියට මේ ආචාර්ය දේශමාන්‍ය මේ දේශමාන්‍ය ඒ දේවල් ඇවිල්ලා මම දන්න විදිහට සමාජ සේවය කරන අයට ලැබෙන පිදුමක් නේ? ඇත්තෙන්ම. එතකොට ඔබතුමිය ඒ කියන්නේ සමාජ සේවිකාවක්. ඇත්තෙන්ම මම හොඳ සමාජ සේවිකාවක්. ඒක සියල්ලෝම දන්නවා. ඒක රහසක් නෙවෙයි. මට පුළුවන් උපරිමයෙන් මම ඔවුන්ට සේවය කරනවා. එතකොට ඔබතුමියට මේ දේවල්වලට කොහොමද ප්‍රතිපාදන ලැබෙන්නේ? මෙහෙමයි. මම මේ ළමා නිවාසවලට වැඩිහිටි නිවාසවලට සංග්‍රහ සඳහා යනවා. ඒ යනකොට මම මගේ මේ ඉන්නවනේ මට පිරිසක්. එයාලට කියනවා මම මෙහෙම යනවා කියපුවාම ඒගොල්ලන්ගේ උපරිමයෙන් මට මුදල් පරිත්‍යාග කරනවා. අන්න ඒක තමයි මට ලැබෙන ප්‍රතිපාදන. ඉතින් ඒ ඔස්සේ තමයි මම යන්නේ. ඒ විතරක් නෙමෙයි මම පිටරට ආධාර පවා ගන්නවා. මෙහි ඉන්නවා අපේ රෝගී මේ පිරිසක්. ඔවුන්ට මේ ලොකු මේ ශල්‍ය කර්ම වලට යන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඔවුන්ට මුදල් නැහැ. සමහරු කියනවා මැඩම් අපිට මේ අවශ්‍යයි ලක්ෂ 5ක් ඕනේ මේ වැඩේට. ලක්ෂ 10ක් ඕනේ කියලා කියනවා. එතකොට මම ඔවුන්ගේ වෛද්‍ය මේ පිටපත් අරගෙන යවනවා පිටරටට. යවලා ඔවුන්ගෙන් සල්ලි මුදල් ඔවුන් එවනවා. ඔවුන් හරි ඉක්මනින් බැර කරනවා මගේ මේ account එකට. ඊට පස්සේ මං සලකලා බලලා ඒ අවශ්‍ය මුදල් දෙනවා. දැන් රුපියල් ලක්ෂ 5ක් නම් මම දෙකමාරක් වගේ දෙනවා. එතකොට මට අරෙන් 3 දෙනෙක් සල්ලි එවලා. ඒ කියන්නේ ලක්ෂ 15ක් එවලා. මං ලක්ෂ 3ක් විතර දෙනවා. මං කැමති මුකරාණි දඩවංශ මහත්මියගෙන් දැනගන්න. එතකොට අර ලක්ෂ 3යිනේ රෝගියට දෙන්නේ. ඉතුරු මුදල් ඔබතුමියගේ කොකටද බැර වෙන්නේ මේ? ඒ සියල්ලම බැර වෙන්නේ මගේ ගිණිමට. මොකද මම ලස්සනට අඳින්න ඕනේ. ලස්සනට පළඳින්න ඕනේ. ලස්සන වාහනවල ගමන් කරන්න ඕනේ. සහ මට අවශ්‍ය කරන මේකප්. ඒ සියල්ල මම කරන්න ඕනේ. එතකොට සෙලෝන් එකට යන්න වෙනවා මට. මට අවශ්‍ය කරන දේවල් ගන්න වෙනවා. ඒවට මට එක එක්කෙනාගේ මුදල් ඉල්ලන්න බැහැනේ. ඒක නිසා මම අර මුදල් ටික බැර කරනවා මගේ ගිණුමට. අවශ්‍ය වෙලාවට මම ගන්නවා ඒවා. එතකොට ඔබතුමිය කරන්නේත් සමාජ සේවයක් කරන ගමන් තමනුත් සමාජ සේවයක් කරගන්නවා කියන එකයි. ඔව් මටම කරගන්න මම ඒක මේ විනිවිද දකින්නවානේ. ඇත්තට මම කියනවානේ සමාජයට මම මෙහෙම කරනවා. වෙන අය එහෙම කියන්නේ නැහනේ. ඒ කියන්නේ ඔබතුමිය විනිවිදව කරන්නේ මේ සමාජ සේවය නේ. ඇත්තම බොරුවක් වංචාවක් නැතුව. ඉතින් මම හරි කැමතියි ඇත්තටම මේ විනිවිදව
සමාජ සේවයේ යෙදෙන මුකරාණි දඩවංශ මහත්මියගේ ওই ලස්සන ඇස් දෙක දිහා බලන්න. අපි ඔය උපැස්සිය වල ගලවමුද? මේකත් මට ලැබුණු පරිත්‍යාගයක්. පිටරට මගේ මිත්‍රයෙක්ගෙන් මේක මේ විශාල මුදලකට මේ එතුමා අරගෙන තිබුණේ මට පරිත්‍යාග කරා. මම දැනගන්න කැමතියි මේ ඔබතුමීට ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා කියනවා කොහොමද? ගීත ගායනා කිරීමේ හැකියාව තියෙනවා නැත්තේ නැහැ. නමුත් මම ගීත ගායනා කරාම මොකද දිනක් මට කියලා තියෙනවා මේ ඔය ටෙඩි හොඳයි ඔබතුමිය කවියක් කිව්වනම් කියලා. එහෙම කියපුවා අනන්තයි. ඒ වගේ මම නර්තනය කරද්දිත් එහෙම කියලා තියෙනවා. නර්තනයක් පුළුවන්ද? නර්තනය පුළුවන්. ඔය මේ බායිලා වලට හැම දෙයකටම ඉතින් මම ඇත්තටම මම කැමතියි ඒ වලට. මම ඉතින් ඒ නර්තනයේ යෙදෙනවා. යෙදුනාමත් කියලා තියෙනවා එහෙම නර්තනය නොකර හිටියනම් හොඳයි නේද ඔබතුමිය කියලා. නේද? ඒ කියන්නේ මේ සමාජ සේවයට අමතරව මේ ඔබතුමිය ඕල් රවුන්ඩ් කෙනෙක් නේ? ඔව් ඔව් එහෙම තමයි මම හිතන්නේ. මොකද මට බැරි දෙයක් නෑ. මට හැම දෙයක්ම පුළුවන්. ඒ සමාජ සේවයේ කරන අතරතුර ඔබතුමිය මේ මම දන්න විදිහට මේ උපන්දින සාදවලට ඇත්තෙම උපන්දින සාද මම හැම උපන්දින සාදයක්ම මගේ උපන්දින සාද පවත්වනවා. දැන් මගේ උපන්දිනේ තියෙන තව දවස් 3කට එහා නම් මම අද ප්ලෑන් කරන්නේ ඔක්කොම. මගේ යාළුවන්ට කියනවා මට කිලෝ 3ක කේක් එකක් ඕනේ. අනිත් එක්කෙනාට කියනවා මට ලොකු කෝලි කුට්ටු ඇවරි කීපයක් ඕනේ. අනිත් එක්කෙනාට කියනවා මට රෝල්ස් ඕනේ. අනිත් එක්කෙනාට කියනවා මට බිස්කට් ඕනේ. ඒ සියල්ලම මට ලැබෙනවා. ඒ කියන්නේ ඔබතුමිය සමාජ සේවිකාවක් වුණාට ඒ අය ඔබතුමියගේ උපන්දිනේ වෙනුවෙන් මේ ටැගි බෝග කැම බීම අරගෙන එනවා. ඔව් එහෙම තමයි මේ වෙන්නේ. මොකද මගේ මුදල් මට ඕවට බැර කරන්න බෑ. මොකද හේතුව මට තව දේවල් තියෙනවා මගේ දුවා දරුවන්ට මම ඔවුන් වෙනුවෙන් තව පරිත්‍යාග කරන්න දේවල් මට තියෙනවනේ. මොකද පුතා ලෑස්ති වෙලා ඉන්න අපිට රට යන ඒවට මුදල් අවශ්‍යයි. ඉතින් මට කාගෙන්වත් ඉල්ලන්න බෑනේ. මේ ලැබෙන මුදල් එකතු කරලා තමයි මම ওই සෑම දෙයක්ම පාලනය කරන්නේ. ඒ කියන්නේ ඔබතුමිය සමාජ සේවයක් කරන්නේ අනුන්ගෙන් ලැබෙන මුදලින් ඔබතුමිය ජීවත් වෙන්නේ ඒ මුදලින්මයි. ඒකනේ මට මාර්ක්සි මාතා කියන්නේ මම කාටවත් ණයක් නෑ බයක් නෑ. කියන්න ඕන දේ කියනවා. අහන්න ඕන දේ අහනවා. කරන්න ඕන දේ කරනවා. තරහ නෑ නේද මාර්ක්සි මාතාව කියලා ආමන්ත්‍රණය කරාට ඔබතුමියට කිසි තරහවක් නෑ. එහෙනම් ඉතින් අපි තවත් දිනක නයි ටීවී තුලින් හමු වනතුරු අපේ මුකරාණි මහත්මියට සමු දෙනවා. ආයිබෝවන්